ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනින්න. අපේ ආනන්ද සර් එයා තමයි මට එහෙම කිව්වේ. ඕලෙවල් හොඳට පාස් වෙයල්ලා. එතකොට දුවේ උඹට ඔය දුක් විඳින්න ඕන වෙන්නේ නැහැ. මොන පිස්සුද මං සත පහකට ඒවක නම් ගත්තේ නැහැ. මේ පේන්නේ ගෙවල් ඇඩි වෙලා. පොඩි අවුන් හදාගෙන. අයියෝ අපේ මහත්තයා දැන් ඒවි මෙහෙම. ඕක තමයි අපේ සර් කිව්වේ. කියලා දේ ඇහුවේ නෑනේ. ඕ ලෙවල් ලිව්වෙත් නෑ. අපි දෙන්න පැනලා ගියා. හරිනේ කොරා. දුවේ අස් කරන්නකො මේවා. ඒවල හැඩි වෙලා හැමතැනම. මම දන්නේ කන්නේ මේව ටිකක් අස් කරගන්න ඕන. Thank you.